සුබ දවසක් වේවා. අදත් වේදනාවේ ශූන්‍යාන්තයක් සොයාගෙන යන මුර සංචාරයක් සමගින් නැවත සීරෝපයෙන් එකතු වෙනවා. අද ඇවිල්ලා ඉන්නේ වලපනෙන් නිල්දණ්ඩායින්ට ඇවිල්ලා නිල්දණ්ඩායින්න ටවුන් එකකින් තියෙන වංගුවත පාර කියලා පාරක්. ඒ පාරේ කෙළවරක තියෙනවා වංගුවත කන්ද කියලා කන්දක්. මේ පේන්නේ ඉස්සරහින් මේ වංගුවත කන්ද තමයි. මේ කඳු තරණය එච්චර අපහසු කඳු තරණයක් නෙවෙයි. පැයකට අඩු කාලයකින් මේ කන්ද මුදුනට යා ගන්න පුළුවන්. එහෙනම් අදත් වේදනාවේ ශූන්‍යාන්තයක් සොයාගෙන යන මුර සංචාරය සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ගමනේ යන ගමන් හම්බෙමු. එහෙනම් එතකන් අතර වෙනවා. ජය වේවා. මෙන්න මේ වගේ සුන්දර වටපිටාවකුත් සමග මෙන්න මේ පේන කන්ද. මේ පේන කන්ද. ওই කන්දට තමයි අපි යන්න හදන්නේ. ලස්සන වටපිටාවක් තියෙනවා. මේ මම උඩට ගිහලා විස්තර කියන්නම්. මේ කන්දට පේන දර්ශන ගැන එහෙම මම මේ ඇවිල්ලා ඉන්න තැනට එනකම් වාහන වලින් එන්න පුළුවන්. මම පයින් ආවේ. මේ ඇවිල්ලා මෙන්න මෙතන මේ කලින් ටැප් එකක් තිබ්බ තැනක් වගේ තැනක් තියෙනවා. එතන උඩට තමයි නගින්න ඕනේ. වාහන ඕන නම් මෙහෙන් දාන්න බෑ. බෑ ලොකු වාහන ඕන මේ නවත්තන්න ඉඩමදි පාර අවහිර වෙනවා. බයික් එකක් වගේ නම් දාලා යන්න පුළුවන්. මෙන්න මෙතන උඩට තමයි මේ කන්ද තරණය කරන්න ආරම්භ වෙන්නේ. ඊයේ හවස හොඳටම ගස්සා. ඒකින්ද මේ ඔක්කොම හොදගෙන වගේ ඇවිල්ලා තියෙන්නේ. අදත් හවස් වෙද්දි වහි මම ඒකයි මේ උදෙන්ම මේ ගමන පටන් ගත්තේ. වැඩි වෙලාවක් නෑ යන්නේ. ඒකට කොකඩ උදෙන්ම යන්නේ ඒක හොඳයි. මම ආරම්භයේදීම මෙන්න මේ වගේ ලස්සන පරිසරයක් තියෙන්නේ. ඒ පරිසරයේ සුන්දරත්වය විඳින්න යන්න තියෙන්නේ. මේ කන්දේ වැලිමුව එහෙම ඉන්නවා. එකක සත්ත්ව වර්ග ඉන්නවා. පිඹුර එහෙමත් ඉන්නවා. එක දවසක් කන්දෙන් පල්ලෙහාට පිඹුරේ කල්ලගත්ත මුවකුත් එක්ක දෙන්නම් පල්ලෙහාට වැල්ලා තිබ්බ පාරට. එහා කන්දෙන් එහා පැත්තේ. ඒකින්ද තමයි දන්නේ පිඹුර මුව ඉන්නවා කියලා. අපි යන්නේ ඉතින් මම කන්ද නැගලා එක තැනකට ආවා. එතනදී මෙහෙම මේ මෙන්න මෙතනින් උඩට යන්න පාරකුයි මේ පැත්තට යන්න පාරකුයි පාරවල් දෙකක් තියෙනවා. මෙතනින් උඩට ගිහිල්ලත් කන්ද මුදුනට යා ගන්න පුළුවන් ලේසියෙන් කන්ද වැඩි. මේ පාර දිගේ ගිහිල්ලත් කන්ද මුදුනට යා ගන්න පුළුවන්. මම මේ පැත්තෙන් තමයි යන්න හිතුවේ. මොකද මේ පැත්තේ තව ටිකක් දුරින් ඉඳලා ලස්සන තැන් හම්බ වෙනවා. මම මේ පාරේ තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඕන නම් කෙනෙක්ට මේ පාරේ යන්නත් පුළුවන්. එහෙනම් අපි යනවා බලන්නකො මේ පල්ලෙහා සුන්දරත්වය. ඔයගොල්ලන්ට පේනවා ඇති. පල්ලෙහා පුදුම තරම් ලස්සනයි. වටේටම කඳු තියෙන්නේ. මේ ජලාශයක් වගේ පේනවා. මං හිතන්නේ රන්දෙනිකල ජලාශයට ගලාගෙන යන මහවැලි ගඟ තමයි මේ පේනවා ඇත්තේ. මට හිතෙන විදියට. ඔයගොල්ලන්ට නම් කැම් එකට පේන්නේ නැතුව ඇති. මෙන්න මේ හරියේ ජලාශයක් පේනවා. පේනවාද පල්ලෙහායින් පේන සුන්දරත්වය. පල්ලෙහායි මේ හරියෙන් පේන නිල්දණ්ඩා හින්නේ ඉඳලා වලපෙරේට යන මාර්ගය හරිම සුන්දරයි. මේ පරිසරය නම් මේ පැත්තේ මේ වගේ දකිද්දි කන්ද මුදුනට ගියාපුවාම තව ලස්සන දර්ශන දකින්න පුළුවන්. තව එහා පැත්තක් දකින්න පුළුවන් කන්දේ. අපි ගිහිල්ලා බලමු. මම අර කලින් කියපු පාර දිගේ ආවහම මෙන්න මේ වගේ ලකුණක් තියෙන තැනක් හම්බ වෙනවා. එතනින් උඩට තමයි
ටවර් එක ගාවට යන්න තියෙන කෙලිම උඩට යන්න තියෙන්නේ. දැන් අපි සෑහෙන්න ළඟයි ටවර් එකට. තව ටික දුරක් යන්න තියෙන්නේ. මං හරි ආසයි මෙන්න මේ කැලෑවට. මං ඒකයි අර අතනින් උඩට නගින්න නැතුව මෙතනින් යන්න ආවේ. එච්චර දුරක් නැති හින්දා ඔයගොල්ලන්ට යෝජනා කරනවා එනවනම් මේ පැත්තෙන් එන්න කියලා. හරි ලස්සනයි මේ කොටස. බලන්න. අපි දැන් කන්දේ මුදුනට ගොඩක් ළඟයි. ඊට පස්සේ තනිතලා වගේ කොටසක් යන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ටවර් එක ගාවට ළඟා වෙන්න පුළුවන්. බලන්න මේ පරිසරේ හරිම නිස්කලංකයි. ඇත්තටම උලගක්වත් මේ වෙලාවේ නම් හමන්නේ. කුරුල්ලන්ගේ ශබ්දේ විතරයි මට ඇහෙන්නේ. ඒ හැරෙන කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. ඊටාම දේශීය වුණත් එන්න පුළුවන් තැන්වල හරිම නිස්කලංක භාගයක් නිදහස් භාවයක් විතර දැනෙනවා. මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා සමහරක් විට ඔයගොල්ලෝගේ ගෙවල් ළඟ ගමේම ඔයගොල්ලෝ නොගියපු මේ වගේ තැන් ඇති හිතනවලට වඩා නිස්කලංක බව නිදහස නැදිච්ච මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ට ඒ වගේ තැන් වලට ගිහිල්ලා බලන්න කියලා. අපි යන් එහෙනම් තව ටික දුරයි අපේ ගමනට. ජය වේවා. මම අර පාරෙන් නොගිය හේතුව මේ තමයි හේතුව. බලන්න මේ පරිසර කලාපයේ තියෙන සුන්දරත්වය. ගස් එකම වර්ගයේ ගස් වැවිලා ඒ අතරේ තනකොළ වැවිලා පුදුම ලස්සනක් තියෙන්නේ. බලන්න මේ සුන්දරත්වය. මේ වැවිලා තියෙන මම දන්න තරමේ ටර්පන්ටයින් ගස් තමයි මේ වැවිලා තියෙන්නේ. අර ඉමේ එහා පැත්තේ තියෙන්නේ කන්ද හෙල. එතෙන් තමයි අපි යන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා මේ ටවර් එක. ටවර් එක ඔය ගස් අතරින් පේන ඇති ඔයගොල්ලන්ට. අපි යමු. බලන්න සුන්දරත්වය. මේ අපි ළඟා වෙන්නේ අර කියපු ටවර් එක ළඟට. තියෙන ටවර් එක. ඉන්න ටවර් එක ගාවට අපි ආවා. දැන් එහා පැත්තේ view එක බලන්න යන්න තියෙන්නේ. යන්න හරි. ලෑස්ති වෙන්න බලන්න ඒ view එක. යන්තම් පේනවා නේද? මේ තමයි වංගුගත කන්දට පේන view එක. මේ පල්ලෙහායින් පිට්ටනිය පේන්නේ නිල්දණ්ඩායන සුමංගල ජාතික පාසලේ පිට්ටනිය. ඒ වගේම ඊට ඉහළින් පාරට උඩින් මේ හරිය පේන්නේ සුමංගල ජාතික පාසල. ඊට අමතරව තව එහා පැත්තට යන්න ඕනේ. එතකොට තව හොඳ view එකක් ගන්න පුළුවන්. අපි හෙටත් යන්. දැනට view එක මෙතන මෙන්න මේ ඉස්සරහින් තියෙන පහන් තිබූ කන්ද. මම ඒකටත් එක දවසක යනවා පහන් තිබූ කන්ද. එතනට ගිහිල්ලා අපි මේ පැත්තේ view එක බලමු. අපි හොඳම view එක තියෙන ඉස්සරහා ගල් පොත්තක් තියෙනවා. ඒකට ගිහිල්ලා බලමු අපි. එන්න මෙතනින් තමයි ඒ ගල් පොත්තට යන්න තියෙන්නේ. අපි යම් බලන්න. ඊයේ හොඳට වැස්සා ගල ඉස්සර ඇති පරිස්සමට යන්න අපි. ඒ තියෙන්නේ
ඒ තියෙන්නේ ගල් පොත්ත. එන සම්පූර්ණයෙන්ම නිල් දණ්ඩා ඉන්න නගරයම පේනවා. බලන්න කොයිතරම් සුන්දරද කියලා මෙතන. පුදුම තරම් ලස්සනයි. මෙතන මේ පල්ලෙහායින් යනවා පේන්නේ. ඔය පාරෙන් ගිහලා යන්න පුළුවන් හරස් පැද්ද යුනිවර්සිටි එකට යනකම්. අපි ඒකටත් යන දවසක ඒ වගේම මේ පැත්තෙන් මෙහෙම කන්ද දිගේ ඇවිදගෙන ගිහිල්ලත් හරස් පැද්ද යුනිවර්සිටි එක පැත්තට යන්න පුළුවන්ලු. අපි ඒ ගමනුත් දවසක යමු. අදට මේ ගමනේ සුන්දරත්වය විඳිමු. මෙතෙන්ට කඳු යායක් පේනවා. ඒ කියන්නේ මේ කන්දේ ඉඳලා අනිත් කඳු යාය වල ටික ඔක්කොම පේනවා වටේටම කඳු. මේ ඉස්සරහා පැත්ත මම හිතන්නේ ඔය ඉස්සරහින් පේන්නේ තෙරිපැහැ මඩුල්ල ඒ පැත්ත ටික තමයි මට හරියටම විස්තර කරන්න කඳු ටික කියා ගන්න බෑ. එතකොට මෙන්න මේ පැත්තට එන්න මම හිතන්නේ උඩපුස්වල්ලාව පැත්ත තියෙනවා. අර දුරින් මෙන්න මේ තද කොළ පාටට පේන්නේ ඒ මේ හරස් බැද්ද පුංචි ලෝකාන්තයේ පැත්ත. එතකොට මේ සම්පූර්ණ කඳු යායක් තමයි තියෙන්නේ. කඳු වල නම් දන්නේ නැති වුණාට මේ සුන්දරත්වය විඳින්න මම ඔයගොල්ලන්ට දවසක ඇවිල්ලා යන්න කියලා ආරාධනා කරනවා. මේක අමාරු හයික් එකක් නෙවෙයි. සාමාන්‍ය ලේසියෙන් පැයක් විතර ඇතුළත එන්න පුළුවන් හයික් එකක්. එහෙම පැයක් වියදම් කරලා ආවට පාඩු නැහැ. සෑහෙන ලොකු ලස්සනක් විඳින්න පුළුවන් මෙතෙන්ද. මම දැන් මෙතෙන්ට සමුදීලා නැවත ආපු පැත්තට නෙවෙයි අනිත් පැත්තට කන්ද දිගේ යන්න හදන්නේ. බලමු මේ ටික දුරක් ගිහිල්ලා මොන වගේ දර්ශනයක් අපිට නරඹන්න පුළුවන් වේද කියලා. මම දැන් මේ යනවා කන්දේ තව ඉස්සරහට බලමු ගිහිල්ලා අතන අර උඩ තැන්නක් වගේ තැනක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා බලමු කොහොමද අපිට මේ පැත්තේ view එක බලා ගන්න පුළුවන් වේද කියලා. අතන මේ කන්ද හරි ලස්සනයි. මම කන්දේ තැන්න තියෙන තැනට ආවා. මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. බලමු ඉස්සරහට තව ගිහිල්ලා මෙහි තව ඉස්සරහට යන්න පුළුවන්. අපි එතෙන්ට යනකම් ගිහිල්ලා බලමු. මේ පැත්තේ view එක මෙන්න මේ වගේ. බලමු ඉස්සරහට ගිහින්. ඇවිදගෙන යනවා ඉවරයක් නෑ. මේ ගොඩක් දුරට එන්න පුළුවන්. මේ අපි මේ දැන් යන්නේ පුංචි ලෝකාන්ත පැත්තට. මම හිතන්නේ ඇවිදගෙන යන්නේ. ඒ බලන්න අර දුරින් පෙනුන කඳු දැන් තව ටිකක් ළඟට පේනවා. මේ අයිනේ නම් මානගොල්ල තියෙන්නේ. ඒ අයිනට යන්න පැංගිරි මාන තියෙනවා. අයිනේ අපිට මේ වගේ ලස්සනක් දැක ගන්න පුළුවන් මේ කන්ද මුදුනේදී. වැඩි විස්තරයක් නෑ මේ කන්දේ කියන්න. කන්දේ සුන්දරත්වය තමයි විඳින්න තියෙන්නේ ඉතින්. එහෙනම් තවත් වේදනාවේ ශූන්‍යාන්තයක් සොයාගෙන යන මුර සංචාරයක් මේ විදිහට වංගුහත කන්ද මුදුනේ ඉඳලා අවසන් කරනවා. තවත් දවසක තවත් වේදනාවේ ශූන්‍යාන්තයක් සොයාගෙන යන මුර සංචාරය සමග එකතු වෙනකන් ඔබ හැමට ආයිබෝවන් කියනවා. ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න, අනිවාර්යයෙන්ම comment කරන්න. මම ඒවා ආදරෙන් බාර ගන්නවා. එහෙනම් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.